එහෙනම් ඔයාලට සුබ දවසක්. Have a nice day. ඉතින් මේක අපි Hebrew වලින් කියන්නේ යොම්තෝ. Hello, welcome back to my YouTube channel. ඉතින් Hebrew භාෂාවේ ලේසි වචන ටිකක් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් කලින් වීඩියෝ එකේදී මම Hebrew වලින් ඔව් කියන්නේ කොහොමද නැහැ කියන්නේ කොහොමද ඊට පස්සේ good morning, good night මේ වගේ ලේසි වචන ටිකක් කියලා දුන්නා. ඉතින් අදත් ඔයාලට Hebrew භාෂාවේ ලේසි වචන ටිකක් තමයි කියලා දෙන්න හිතුවේ. ඉතින් Hebrew භාෂාවෙන් අම්මට කියන්නේ ඊමා කියලා, තාත්තට කියන්නේ ආබා කියලා. අම්මා, ඊමා, තාත්තා, ආබා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ආච්චිලා සීලාට කතා කරන්නේ. ආච්චි කෙනෙක් නම් ඊමා කියලා කතා කරනවා, සීයා කෙනෙක් නම් ආබා කියලා කතා කරනවා. ඊට පස්සේ අපි මොන හරි දෙයක් මගේ කියලා කියනවා නම් අපි ඒකට Hebrew වලින් පාවිච්චි කරන්නේ ෂෙලී කියන වචනය. මගේ එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් මයි කියන එකට තමයි Hebrew වලින් ෂෙලී කියලා කියන්නේ. ෂෙලී මගේ. ඊළඟට මම කියලා Hebrew වලින් කියන්න අපි පාවිච්චි කරන්නේ අනි කියන වචනය. මම අනි. ඉංග්‍රීසි වලින් I කියන වචනයට තමයි Hebrew වලින් අනි කියලා කියන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේදී මම කියලා දුන්නා බිසේද කියන වචනය. බිසේද කියලා කියන්නේ හොඳයි කියන එකට. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් okay කියන එකට තමයි Hebrew වලින් බිසේද කියන වචනය පාවිච්චි කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් අපෙන් ඔයාට කොහොමද කියලා අහුවාම අපි ඒකට උත්තර දෙනවනේ මම හොඳින් කියලා. ඉතින් අපි ඒක Hebrew වලින් කියන්නේ අනි බිසේද. අනි කියලා කියන්නේ මම, බිසේද කියලා කියන්නේ හොඳින්, අනි බිසේද මම හොඳින්. ඉතින් කවුරු හරි කෙනෙක් ඔයාගෙන් Hebrew වලින් අහුවොත් ඔයාට කොහොමද කියලා ඔයාට ඒකට උත්තර දෙන්න පුළුවන් අනි බිසේද මම හොඳින්. ඊළඟට thank you එහෙමත් නැත්නම් ස්තුතියි කියන වචනයට අපි Hebrew වලින් පාවිච්චි කරන්නේ තොදා කියන වචනය. thanks a lot, thank you very much. එහෙමත් නැත්නම් ගොඩක් ස්තුතියි කියලා අපි Hebrew වලින් කියන්නේ තොදා රබා. තොදා රබා ගොඩක් ස්තුතියි. ඉතින් කවුරු හරි කෙනෙක් අපිට thank you කියලා කිව්වහම අපි ඒකට welcome කියලා කියනවනේ. ඉතින් welcome කියන වචනයට Hebrew වලින් කියන්නේ බෙවකෂා. බෙවකෂා welcome. ඉංග්‍රීසි වලින් welcome කියන වචනයට තමයි Hebrew වලින් බෙවකෂා කියලා කියන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඔයාට තොදා රබා කියලා කිව්වොත් ඔයාට ඒකට බෙවකෂා කියලා උත්තර දෙන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි සතිය දවස් 7 Hebrew වලින් කියන්නේ කොහොමද කියලා. ඉතින් සතිය කියන්නේ Hebrew වලින් කියන්නේ shawwa. shawwa. ශව්වා කියලා කියන්නේ සතිය කියන එකට. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ සතිය පටන් ගන්න සඳුදා දවසෙන්නේ. ඒ වුණාට ඊශ්‍රායල් වල සතිය පටන් ගන්න ඉරිදා දවසෙන්. ඉතින් ඉරිදාට Hebrew වලින් කියන්නේ යොම් රිෂෝන් කියලා. යොම් කියලා කියන්නේ දවස කියන එකට. යොම් රිෂෝන් කියලා කියන්නේ ඉරිදා දවස. ඊට පස්සේ සඳුදා කියලා Hebrew වලින් කියන්නේ යොම් ෂෙනි, අඟහරුවාදා යොම් ශ්ලිෂි, බදාදා යොම් රෙවි, බ්‍රහස්පතින්දා යොම් කමිෂි, සිකුරාදා යොම් ශිෂි, සෙනසුරාදා යොම් ශබත්. ඉරිදා යොම් රිෂෝන්. යොම් රිෂෝන්, යොම් ෂෙනි, යොම් ශ්ලිෂි, යොම් රෙවි, යොම් කමිෂි, යොම් ශිෂි, යොම් ශබත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සතිය දවස් 7 Hebrew වලින් කියන්නේ. එහෙනම් ඔයාලට සුබ දවසක්. Have a nice day. ඉතින් මේක අපි Hebrew වලින් කියන්නේ යොම්තෝ. ඉතින් සුබ දවසක් කියලා කියන තමයි අපි යොම්තෝ කියලා කියන්නේ. ඉතින් මේ වචන ටික ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.